ඔයා දන්නවද අවුරුද්දක් පුරාවටම Microsoft 365 වගේ LinkedIn ප්‍රීමියම් එකක් ෆ්‍රී ගන්න පුළුවන් කියලා. බලන්නකෝ මාසෙකට $20ක් වෙන මේ සබ්ස්ක්‍රිප්ෂන් එකත් එක්ක Microsoft 365 ප්‍රීමියම් version එකක් මට මුළු අවුරුද්දකටම ෆ්‍රී හම්බෙලා තියෙනවා. මේක ඉවර වෙන්නේ 2027 ජනවාරි මාසෙදී. මේ සබ්ස්ක්‍රිප්ෂන් එකත් එක්ක Microsoft ලගේ තියෙන ප්‍රීමියම් ප්‍රොඩක්ට් රේන්ජ් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් යාළුවනේ ඒ විතරක් නෙමෙයි ඔයා මේ වෙද්දී හිතාගෙන ඉන්නවද LinkedIn account එකක් හදාගන්න? එහෙමත් නැත්නම් ඔයාට already LinkedIn account එකක් තියෙනවද? ඔයා ආස නැද්ද premium version එකට ඔයාගේ LinkedIn account එක update කරගන්න? මේ offer එකත් එක්ක ඔයාට අවුරුද්දක් පුරාවට LinkedIn premium version එක use කරන්න පුළුවන්. ඒකටත් මේ offer එකෙන් ඔයාට chance එක හම්බ වෙනවා. YouTube එකේ ගොඩක් tutorials මේ ගැන තිබ්බට ඒ හැම එකම වගේ issues තිබ්බම්. ඒත් මම අද හරියටම ඔයාලට කියලා දෙනවා කොහොමද ඔයාගේ student verification එකෙන් පස්සේ Microsoft 365 වගේම LinkedIn premium version එකත් ඔයාගේ account එකට active කරගන්න කියලා. එහෙනම් අදත් set වෙන්න Tech to Be YouTube channel එකත් එක්ක. හරි අපි වැඩි කතා නැතුව වැඩේ පටන් ගමු. ඔයාලගේ description එකේ තියෙන link එක උඩ click කරන්න. ඒ link එක උඩ click කරාට පස්සේ මෙන්න මේ page එකට එනවා. මේ page එකේ පල්ලෙහාට scroll කරා යද්දී මෙන්න මෙතන තියෙනවා sign up now to access the benefits කියලා. මෙන්න මේක උඩ click කරන්න. මේක උඩ click කරාට පස්සේ ඔයාලට student offer page එකට direct වෙනවා. මෙන්න මේ page එකේ sign up කියන button එක උඩ click කරලා sign in වෙන්න. මේ sign in වෙද්දී ඔයාගේ Gmail account එකෙන් ඔයා අලුතෙන් Microsoft account එකක් හදාගත්තා නම් වැඩේ තවත් ලේසි වෙනවා. මෙන්න මෙතෙන්න මම දැන් මගේ Gmail account එකේ details ටික enter කරනවා. enter කළා මම login වෙනවා මගේ Microsoft account එකට. එතකොට ඔයා කෙලින්ම යන්නේ ඔයාගේ මේ benefit claim කරගන්න page එකට. benefit claiming page එකට ගියාට පස්සේ ඔයා මුලින්ම කරගන්න ඕනේ මෙන්න මෙතනින් ඔයාගේ country එක ශ්‍රී ලංකා විදියට select කරගෙන ඒක change කරගන්න එක. ඉතින් යාළුවනේ ඔයාගේ country එක මෙන්න මෙතන ශ්‍රී ලංකා විදියට select කරගත්තට පස්සේ ඔයාට එනවා payment option add කරන්න. ශ්‍රී ලංකා විදියට add කරාට පස්සේ ඔයාට එන්නේ credit and debit card විතරයි. ඉතින් ඔයාට මේක උඩ click කරලා ඔයාගේ personally තියෙන credit or debit card එක details enter කරන්න. මේ කරන වෙලෙදි සතයක්වත් ඔයාගේ account එකෙන් අඩු වෙන්නේ නැහැ. ඔයාට මතකද දන්නේ නැහැ මම කලින් වීඩියෝ එකක් කියලා තියෙනවා. IT කරන අපි අනිවාර්යයෙන්ම use කරන්න ඕනේ සල්ලි නැති කාඩ් එකක් මේ වගේ offers claim කරගද්දි කියලා. ඉතින් ඔයාගේ මේ personal data ටික enter කරගෙන ඉවරලා මෙන්න මෙතන යට තියෙන save button එක click කරාට පස්සේ තමයි මම අර මුලින් කිව්වා වගේ ගොඩක් tutorials වල තියෙන issue එක එන්නේ. මෙතනදී මෙයා කියනවා card use status ටික check කරගන්න කියලා. ඉතින් මේක overcome කරගන්න විදිහත් මම මේ වීඩියෝ එක ඇතුළතදී කියලා දෙනවා. ඔයාට මේ issue එක overcome කරන්න නම් ඔයා මුලින්ම මෙතන country or region කියන එක United States මේ අපව select කරන්න. ඊට පස්සේ ඔයාට මෙතන payment option කීපයක් පෙන්නනවා. ඔයා ඒකෙදි Google Pay කියන එක select කරන්න. මේ වෙද්දී ඔයා Google Pay එකට ඔයාගේ අර සල්ලි නැති කාඩ් එක ඇඩ් කරලා තියාගත්තා නම් වැඩේ හරි. හරි ඊළඟට ඔයාලට තියෙන්නේ ඔයාලගේ ස්ටුඩන්ට් වෙරිෆිකේෂන් එක කරගන්න. ඒක කරගන්න ඔයාලට ඔප්ෂන්ස් දෙකක් දෙනවා. පළවෙනි ඔප්ෂන් එක තමයි ඔයාලට ස්ටුඩන්ට් ඊමේල් ඇඩ්‍රස් එකක් යූස් කරන්න. එහෙම නැත්නම් වෙන ඩිෆරන්ට් මෙතඩ් එකකින් ඔයාගේ ස්ටේටස් එක වෙරිෆයි කරන්න පුළුවන්. මට ඊමේල් ඇඩ්‍රස් එකක් නැති නින්දා මම ඩිෆරන්ට් මෙතඩ් කියන ඔප්ෂන් එකට යනවා. ඊට පස්සේ ඔයා කෙලින්ම ඩිරෙක්ට් කරන්නේ මේ ස්ටුඩන්ට් වෙරිෆිකේෂන් කියන page එකට. ඒකේ ඩීටේල්ස් ටික එන්ටර් කරගන්න එක තමයි කරන්න ඕන. ඉස්සෙල්ලාම අපිට තියෙන්නේ ඔයාගේ country එක එහෙම නැත්නම් region එක select කරන්න. ඊට පස්සේ ඔයා study කරන university එකේ නම select කරන්න. first name and last name alreadyම select වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාගේ date of birth එක select කරලා academic email address එක දාන්න. මට academic email address එකක් නැති හින්දා I don't have an academic email කියලා දානවා. ඊට පස්සේ මට තියෙන්නේ මගේ academic verification එක කරන්න supported document එකක් upload කරන්න. මම මේකට use කරන්නේ මගේ student ID එක. ඒකල මම comment එකක් විදියට දානවා I following software engineering degree at my university කියලා. ඊට පස්සේ වෙරිෆයි කරාට පස්සේ ඔයාගේ වෙරිෆිකේෂන් වින්ඩෝ එකේ process එක පටන් ගන්නවා. මේකට චූටි කාලයක් ගත වෙනවා. හැබැයි ඔයා හරියටම details ටික enter කරගත්තා නම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ වෙරිෆිකේෂන් එක complete වුණාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ වින්ඩෝ එකේ මේ යටින් පේනවා we have reviewed your submission, we will review your documentation and reply through email within 3 to 5 days කියලා. හැබැයි මෙහිම කිව්වට ඔයාගේ documents ටික ඉතා පැහැදිලිව සහ details ටික පැහැදිලිව enter කරලා තියෙනවා නම් මේ වෙලාවෙම වගේ ඔයාගේ email එකට එනවා mail එකක් ඔයාගේ document status verify වුණා කියලා. මේ බලන්නකො මට ආපු mail එක. ඊට පස්සේ මෙතනින් navigate කරනවා මගේ verification එක ඊතුරු step එකට. හරි මේ ස්ටෙප් එකේදී අපිට කරන්න තියෙන්නේ අපේ payment verification part එක. payment verification part එකේදී අර මම මුලින් කිව්වා වගේ Google Pay තමයි add කරන්න ඕනේ. Google Pay මෙන්න මේ විදිහට add කරාට පස්සේ ඔයාට එනවා billing address එක confirm කරන්න. හරි මෙන්න මේ part එකේදී තමයි අපි පොඩි වැඩක් කරන්න ඕනේ. මේකෙදී ඔයා කරන්න ඕනේ වගේ normal address එක enter කරලා city එක state එක zip code එක United States වල තියෙන එකක් add කරන එක. මේක manipulation එකක් නෙමෙයි.
මොකද මේ වෙලාවෙද්දී අපි ඔල්රෙඩි අපේ ස්ටුඩන්ට් වෙරිෆිකේෂන් එක කම්ප්ලීට් කරලා තියෙන හින්දා මම හිතනවා මේක මැනිපුලේෂන් එකක් නෙමෙයි කියලා. ඒකින්ද ඔයාලට වෙබ් එකෙන් බලලා ඉවරලා මේ කොටස් තුන සම්පූර්ණ කරගන්න පුළුවන්. මේක කරගත්තට පස්සේ මේ ලෝඩින් බටන් එක චේන්ජ් වෙනවා ඔයාගේ ට්‍රයිල් එක එහෙමත් නැත්නම් ෆ්‍රී 1 year activation එකට. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන පල්ලෙහෙන් පෙන්නනවා your student status has been successfully verified කියලා. right. තව චුට්ට වෙලාවක් අපි ඉමු. මෙහෙම හිටියට පස්සේ ඔයාලට පෙන්නනවා මෙන්න මේ යට බටන් එක වෙනස් වෙන ආකාරය. වෙන්න බලන්නකෝ දැන් වෙනස් වෙලා තියෙනවා. start trial pay later කියලා තියෙනවා. මේක උඩ ක්ලික් කරන්න තියෙන්නේ. මේක ක්ලික් කරාට පස්සේ තව window එකක් එනවා. මේ වෙලාවේදී තමයි ඔයා ඇඩ් කරපු payment detail එක හරියටම verify කරන්නේ. ඒකට පොඩි වෙලාවක් ගන්නවා. දැන් මෙතන ටික් එක දාලා ඉවරලා ඔයාලට pay now ක්ලික් කරන්න තියෙන්නේ. දැන් එයාලා කරගන්නේ ඔයා ඇඩ් කරපු කාඩ් එකෙන් payment verification එක කරනවා. ඒක verify වුණා. ඊට පස්සේ continue කරන්න තියෙන්නේ. මේක කරගන්න මම අර ඉස්සරලා වගේ මගේ බයිබික් කාඩ් එක ඇඩ් කරපු හින්දා මෙයා මගේ මේල් එකට එවනවා වෙරිෆිකේෂන් කෝඩ් එක. ඒ කෝඩ් එක මෙතෙන්ට දාලා ඉවරලා වෙරිෆිකේෂන් එක කරාට පස්සේ මට අවුරුද්දක් පුරාවටම Microsoft 365 Premium version එකක් මගේ මේල් එකටම ඇක්ටිව් වෙලා තියෙනවා. ඉතින් මේක කරාට පස්සේ මෙන්න මේ වින්ඩෝ එකට තමයි මාව ඩිරෙක්ට් වෙන්නේ. මේ වින්ඩෝ එක ඇතුලේ තියෙනවා මට සෙපරේට්ලි මේල් එකක් එනවා කියලා මගේ LinkedIn account එක ඇක්ටිව් කරගන්න. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ මට මෙතන යටින් පෙන්නනවා මගේ Microsoft 365 එක ඇක්ටිව් කරගන්න නැත්නම් ස්ටාර්ට් කරගන්න මෙන්න මෙතන යට තියෙන get start button එක ක්ලික් කරන්න කියලා. මෙන්න මේ get start button එක ක්ලික් කරාට පස්සේ ඔයාව මෙන්න මේ වින්ඩෝ එකට තමයි ඩිරෙක්ට් වෙන්නේ. මේ වින්ඩෝ එකේ තියෙනවා already මට Microsoft 365 ඇක්ටිව් වෙලා තියෙන්නේ. ඒ වගේම අවුරුද්දක් පුරාවටම මේක බලපෑවෙනවා කියලා. හරි දැන් බලමු LinkedIn account එකට මේල් එක එන්නේ කොහොමද කියලා. මේකට දවස් කීපයක් ගත වෙනවා. මට නම් දවස් 4ක් ගත වුණා. දවස් 4ක් ගත වුණාට පස්සේ මන්ට මෙන්න මේ විදිහට මගේ LinkedIn Premium account එක ඇක්ටිව් කරගන්න කියලා මේල් එක ඇවිල්ලා තියෙනවා. අපි ගිහිල්ලා බලමු මේ මේල් එක ඇතුළට. මෙන්න මේකේ යට තියෙනවා මේ offer එක redeem කරගන්න ඕන link එක. මේක ඔයාලට ක්‍රම දෙකකට කරගන්න පුළුවන්. අලුත් account එකක් හදන්නත් පුළුවන්. තියෙන account එකටම මේ premium version එක ඇක්ටිව් කරගන්නත් පුළුවන්. මට already account එකක් තියෙන හින්දා මම මේ premium account එක මගේ ඒ account එකට ඇක්ටිව් කරගන්නවා. ඔයාලට තියෙන්නේ මෙන්න මේ to redeem කියන තැන මෙන්න මේ යට තියෙන link එක ක්ලික් කරන්න. link එක ක්ලික් කරාට පස්සේ ඔයාලට ඔයාගේ already තියෙන account එකට log වෙන්න තියෙන්නේ. ඔයාගේ email සහ password enter කරලා. මේක එච්චර අමාරු වැඩක් නෙමෙයි. ඔයාලට ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන් වැඩක්. email එකයි password එකයි enter කරලා ඉවරලා ඔයාලට sign in වුණාට පස්සේ ඩිරෙක්ට් කරනවා මෙන්න මේ page එකට. LinkedIn page එකට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඔයාලට offer එක redeem කරගන්න button එක. ඔයාලට කිසිම දෙයක් කරන්න නැහැ. මෙන්න මෙතන redeem button එක click කරන්න තියෙන්නේ. ඒ click කරාට පස්සේ ඉස්සෙල්ලා වගේම මේකටත් payment option එකක් add කරගන්න ඕනේ. හැබැයි මේකට නම් රුපියල් 100ක වගේ මුදලක් කපා ගන්නවා මෙයාලා මේ redeem option එක check කරගන්න. ඒකින්ද ඔයා අනිවාර්යයෙන්ම මෙතන ඉඳන් සල්ලි තියෙන කාඩ් එකක් තමයි add කරන්න ඕනේ. ඒ කාඩ් එක ඇඩ් කරලා ඉවරලා මෙන්න මෙතන පල්ලෙහා තියෙන password එක දැම්මට පස්සේ ඔයාගේ account එකට premium version එක මෙන්න මේ විදිහට active වෙනවා. මෙන්න බලන්නකෝ ඔයාගේ LinkedIn profile එකට ගියාට පස්සේ premium version එකේ button එක මෙන්න මේ විදිහට ඔයාගේ profile එකට add වෙලා තියෙනවා. ඒ වගේම premium features ගොඩක් ඔයාලට මේත් එක්කම හම්බ වෙනවා. ඉතින් යාළුවනේ මේක Microsoft එක ලබා දෙන limited time offer එකක්. ඉක්මනටම ඔයාගේ student status එක verify කරගෙන Microsoft 365 Premium version එක වගේම LinkedIn Premium version එකත් ඔයාගේ accounts වලට active කරගන්න. මම හිතනවා ඔයාලට අදත් වටිනා වීඩියෝ එකක් මං ගෙනාවා කියලා. බොහොමත්ම ස්තුතියි ඔයාලා මාත් එක්ක රැඳී හිටියට. ඒ වගේම තමයි මේ වගේ තවත් වීඩියෝ ඕන්න ඔයා මගේ TechUpi YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ඔයාගේ යාළුවොත් එක්ක share කරගන්න. ඒ විතරක් නෙමෙයි comment එකක් තියලා යන්න. වීඩියෝ එකට like එක පුට් එකතු කරන්න.